ආයිබෝවන් අසිරිමත් පොත්පිටු YouTube නාලිකාවට අදත් ඔබ ඉතාමත් ලෙන්ගතු පිළිගනු ලබනවා. අද මම කල්පනා කරා පරිවර්තන කෘතියක් ගැන කතා කරන්න. මේක ජපන් නවකතාවක සිංහල පරිවර්තනයක්. මේ තියෙන්නේ ඒ පොත. කොකොරෝ. කොකොරෝ කියන නවකතාව ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පොත රචනා කරන්නේ ජපානයේ ජීවත් වූ නත්සුමේ සෝසුකී කියන ලේඛකයා. එතුමා 1867 වසරේදී ජපානයේ දුප්පත් පවුලක ජන්මලාභය ලබනවා. එතුමාට ජීවත් වෙන්න ලැබෙන්නේ වසර 49ක් වගේ වූ ඉතාමත් කෙටි කාල පරිච්ඡේදයක්. එතුමා 1916 දී මිය යනවා. නමුත් ඔහු ජීවත් වූ වසර 49ක් පමණ වූ ඉතා කෙටි කාල සීමාව තුළ ජපන් සාහිත්‍ය පෝෂණය කරන්නට ඔහුගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් සේවය කරමින් සිටියේදී හරියටම කිව්වොත් 1900 වසරේදී ඔහුට ශිෂ්‍යත්වයක් ලැබෙනවා එංගලන්තයට යන්න. එංගලන්තයට ගොස් ඔහු ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍ය මැනවින් හදාරනවා. විචාරකයන් කියන පරිදි බටහිර සාහිත්‍ය හදාරන්නට ලැබුණු පළවෙනි ජපන් ලේඛකයා විදිහට සැලකෙන්නේ මේ නත්සුමේ සෝසකි. ඔහු පෙරලා ජපානයට ඇවිල්ලා දිගටම ලේඛන කටයුතු වලයි නිරත වෙන්නේ. ඒ කොකොරු කියන නවකතාව ඔහු රචනා කරන්නේ ජීවිතයේ අගභාගයේදී. මේ අර්ථය හදවත, සිත, මනස වැන්නක් බව මේ පොතේ සඳහන් වෙනවා. විචාරකයන් කියන්නේ මෙය මනෝවිග්‍රහාත්මක නවකතාවක් හැටියට. මක්නිසාද මිනිස් සිතේ පවතින গুপ্ত එමෙන්ම සංකීර්ණ ස්වභාවය මේ කතාවෙන් චරිත තුලින් ඉස්මතු වෙන බැවින්. ඔබ මේ කතාව කියවුවොත් ඒ බව ඔබට මැනවින් ඔප්පු වෙනවා. දැන් අපි මේ පොතේ පරිවර්තනය ගැන කතා කරමු. මට හිතෙන හැටියට කොකොරෝ පරිවර්තනය කියලා කියන්නේ අපේ රටේ සාහිත්‍ය වංශ කතාවේ නොමැකෙන සම්දිස්ථානයක්. මක්නිසාද මේ පොත සිංහලට පරිවර්තනය කරන්නේ ජපන් ජාතිකයෙක්ම වන බැවින්. එතුමාගේ නම තමයි තදිෂි නොගුචි. මේ තදිෂි නොගුචි කියන මහත්මයා 70 දශකයේ මුල විතර තමයි ලංකාවට එන්නේ. ඔහු ජපානයට වගේම අපේ මව්බිමටත් එකසේ ආදරය කර කෙනෙක්. ඒ වගේම ඔහු දැඩි ලෙස සාහිත්‍යයටත් ලැබි කෙනෙක්. ලංකාවේ ජීවත් වෙනකොට එතුමට දැනගන්න ලැබෙනවා සිංහල පාඨකයන්ට ජපන් සාහිත්‍ය විශේෂයෙන් ජපන් නවකතාව පිළිබඳව තියෙන්නේ එතරම් හොඳ රූපයක් නෙවෙයි කියන කාරණේ. ඔය කියන කාලයේදී සිංහල පාඨකයෝ හිතාගෙන ඉඳලා තියෙන්නේ ජපන් නවකතාව කියන්නේ පුදු ලිංගිකත්වය මතු කරන අවර බාලගණී නවකතා ගොන්නක් හැටියට. මේ ගැන බොහෝසේ කනගාටු වුණ තබුසි නොගුචි මහත්මයා කල්පනා කරනවා මේකට කරන්න තියෙන එකම පිළියම ජපන් සාහිත්‍යයේන හොඳ සම්භාව්‍ය නවකතා දෙක තුනක් හෝ සිංහලට පරිවර්තනය කරන එකේ කියලා. නමුත් ඔහුට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මොකද්ද ප්‍රශ්නේ? ඔහු සිංහල භාෂාවේ අයන්න ආයන්නවත් දැනගෙන හිටියේ නැහැ. නමුත් මේ උත්සාහවන්ත ජපන් ජාතිකයා එතන ඉඳලා සිංහල භාෂාව ඉගෙන ගන්නට පටන් ගන්නවා. හදාරන්නට පටන් ගන්නවා. ඔහු සිංහල භාෂාව විතරක් නෙමෙයි සිංහල සාහිත්‍ය වගේම අපේ ඉතිහාසයත් ඔහු මැනවින් හදාරනවා. වසර 5ක් සිංහල භාෂාව ඉගෙනගෙන තමයි ඔහු මේ කොකොරෝ කියන ජපන් නවකතාව සිංහලට පරිවර්තනය කරන්නේ. සහෘදේනි, ඔබට පුළුවන් නම් මේ නවකතාව හොයාගෙන කියවන්න. ඔබට වැටහි තදුෂි නොගුචි මහත්මයා මොන තරම් දක්ෂ පරිවර්තකයෙක්ද කියන කාරණාව. අපිට කිසිම තැනක එක වචනයකින් එක වාක්‍යයකින්වත් හිතෙන්නේ නැහැ මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ විදේශිකයෙක් කියන කාරණාව. විශේෂයෙන්ම මට කියන්න ඕන මේ පොත ඔබට පුළුවන් නම් හොයාගෙන කියවන්න. නමුත් මම හිතන්නේ නැහැ මේ පොත පොත්සාප්පුවකින් මිලදී ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ පොත මුලින්ම එළි දක්වලා තියෙන්නේ 1979 වසරේදී.
මම මේ පොත ගත්තේ 1989 දී. පොත් සාප්පුවක හැංගිලා තියෙද්දි තමයි මම මේ පොත මිලදී ගත්තේ. නිසා මම හිතන්නේ මේකේ මුද්‍රණයක් දැන් ඇතේ කියලා. නමුත් ඔබට පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවන්න. ඔබට තේරෙවි තදිෂි නොගුචි මහත්මයා මොනතරම් අපූර්ව පරිවර්තකයෙක්ද කියන කාරණය. ඉතින් මේ වීඩියෝ පාඩය අවසන් කරන්නට කලින් මට මතක් වෙනවා අපේ අතර බොහොම ප්‍රකට එක්තරා කීමනක්. අපි කියනවා ජපන් හපන්නුවේ කියලා. මට හිතන විදිහට අන්නේ කියමන නැවත වතාවක් සනාතු අවස්ථාවක් තමයි මේ කොකුරු පරිවර්තනය කියලා කියන්නේ. ඇත්තටම ජපන්ු කියන්නෙම හපන්නුම තමයි. ඉතින් නැවත දවසක් හමු වෙන බලාපොරොත්තුෙන් අදට නවතින්නම්. ඔබට සුබ දවසක්. අයබෝවන්.